පදිංචිල නැත්නම් තාවකාලික ජීවත් වෙන්න ඍෂිවරු ඇවිත් පයත භූමිය ඍෂිවරු ඇවිත් පරිහරණය කරන භූමිය නැත්නම් මේ භූමිය දුන්නනවා ඉසිපතන නැත්නම් ඍෂිපතනේ කියලා ඍෂිපතන තමයි ඉසිපතන බවට පත් වෙන්නේ. බුද්ධ කාලයේ මේ භූමියේ ඍෂිවරු ඉඳලා තියෙන 500ක වැඩි ප්‍රමාණයක් අම්මලදාත රහලා දිනේද යසකුල පුත්‍රයෙක් කතාව යසකුල පුත්‍රයෙක් කියලා කියන්නේ බරණස් හිටපො ධනවත්ම සිටුවරයාගේ පුත්‍ර රත්නික පුතා හොඳ ධනයක් තිබුණා. ඒ වගේම මාළිගාතුරක ජීවත් වුණේ. ඒ වගේම රූප සම්පත්තිය තිබුණා. ඥාන සම්පත්තිය මේ හැම දෙයක්ම තිබුණු කෙනෙක්. වරේක්ම මුල් බුද්ධ වචනේ දේශනා කරන්නේ මේ සුද්ධ භූමිය. මේ ලෝකයේ තියෙනවා ඒ වගේ භූමි හතරක්. අපි ඒවට කියනවා අවජහිත පුණ්‍ය භූමිය කියලා. සෑම බුදුවරයෙක්ම ආත්මහාර යන පරිහරණය කරන ස්ථාන කාර්යයෙන් තමයි අපි ඒවට අවජහිත පුණ්‍ය භූමිය කියලා කියන්නේ. ඒ තමයි සෑම බුදුවරයෙක් බුදුවන්නේ එකම ස්ථානයකදී. ඒ තමයි බුද්ධ ගයා පුණ්‍ය භූමිය. සෑම බුදුවරයෙක්ම මුල්ම බුද්ධ වචනේ දේශනා කරන්නේ බලන ප්‍රතිපත්තනයකින් මෙදාගෙන සුද්ධ භූමිය. සෑම බුදුවරයෙක්ම විජයපර ධර්ම දේශනාවෙන් පසුව නැවත මනුස්සයෙකුට වඩින්නේ එකම ස්ථානයකට. ඒ තමයි සංකප්ප පුරවරය. සෑම බුදුවරයෙක්ම වැඩිම වාර ගානක් වස් සමාදන් වැඩ සිටින්නේ එකම සුගන්ධ කුටියක. ඒ තමයි ජේතවනාරාමයේ සුගන්ධ කුටිය. මේ කියන භූමියන් හතර නොසෙල් වෙන ස්ථාන ආත්මහරණ ස්ථානික නාස්තෙන් අපි වහඳුන්වනවා අවජහිත පුණ්‍ය භූමිය කියලා. ඒකට මේ තියෙන්නේ නොසෙල් වෙන ස්ථානයක්. මේ ලෝකයේ පහළ වුණු සහ අනාගතයේ පහළ වන සෑම බුදුවරයෙක්ම මුල්ම බුද්ධ වචනේ දේශනා කරන්නේ මේ බරණැස ඉසිපතන කියන විදදාය කියන සුද්ධ භූමිය. ලෝකයේ බුදුරු කීතමක් වැඩ ඉන්නේ නැද්ද? දැන් අහලා තියෙන්නේ 5,12,000 නමක් වැඩ කියන කරනවා. ඒ සෑම බුදුවරයෙක්ම වැඩම කරපු පුණ්‍යවන්ත භූමියක් තමයි මේ බරණැස ඉසිපතන කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ලෝකයේ වැඩ සිටි අවසාන පසේ බුදුරජාණන් වහන්සේගේ නම මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්නේ මේ පුණ්‍ය භූමියේමයි. මේ භූමියේ වැඩ ඉන්න උන්වහන්සේ දකිනවා සම්මා සම්බුදුවරයෙක් පිළිවීමේ ලකුණු. ඒ නිසා මේ භූමියේදී පිරිනුවම් පානක යෙදෙනවා. ඒ වගේම තමයි මහරහතන් වහන්සේලා 30000කට වැඩි ප්‍රමාණයක් මේ භූමියේ වැඩ ඉඳලා තියෙනවා. මේ ඔක්කොම තියෙන වහන්සේලා වෙනුවෙන් අද පිස්සෝක. ඒතර මේ භූමියේ හැම තැනකම මහරහතන් වහන්සේලා පාද ස්පර්ශ ලැබිලා තියෙනවා. මේ භූමිය මහරහතන් වහන්සේලා පරිහරණය කරන භූමියක්. බුදු පසේ බුදු මහරහතන් තුන්තරා බෝධියම සෙව් සතර ඉන්දියාපෝත් විස්ථානය තමයි මේ බරණැස සිපතන කියන සුද්ධ භූමිය. ඒක පැහැදිලි කරලා මේ භූමිය ඇයි මොහොත දුන්නේ කියන්නේ ඒක මේ තියෙන බරණැස සිපතන සදාය මේ භූමිය තමයි බුදුහාමුදුරුවෝ මුල්ම බුදු වචනේ දේශනා කරන්නේ. බුදු වචනේ දේශනා කරන්නේ සෑම බුදුවරයෙක්ම පළමුවෙන්ම දේශනා කරලා දෙනවා. ඒ වගේම දේශනාවන්ගේ කෙලවර පළමු සාදුකාරණ පවත්වනවා. පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ භූමියට පැමිණෙන භූමාස්තක දේවරුන්ගේ සිට අකනිහා බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩ සිටින 10 භූමියේදී පවත්වන්නට යෙදුනේ. මෙන්න මේ කියන සුද්ධ ස්ථානයේ භාගතුන් වහන්සේ මුල්ම බුද්ධ වචනේ දේශනා කරපු ස්ථානයේ සිටි කරගෙන ධර්මාසක අධිරාජ්‍යය විසින් ස්තූපයක් නිර්මාණය කරනවා. මේ ස්තූපය ධර්මරාජික ස්තූපය කියලා කියන්නේ හේතුව තමයි ධර්මයේ රචිතමා එහෙමත් නැත්නම් 84000ක් වූ ධර්මස්කන්ධය සම්බන්ධ වන එකම සූත්‍රය තමයි ධම්සක්ඛවතුන් සූත්‍රය. නිසා මේ සූත්‍රය අපි හඳුන්වනවා ධර්මයේ රචිතමා විදියට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති.
අධිරාජ්‍ය. ඊට පස්සේ මේ ස්තූපය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ගුප්ත රජවරු විසින් දැන් අපිට මේ පේන තියෙන ස්තූපය මීටර 35ක් තරම් උස ස්තූපයක් නිර්මාණය කරනවා ගුප්ත රජවරු විසින්. ස්තූපේ හැඩතල දිහා බැලුවාට පස්සේ එක එක දේවල් පේන්න තියෙනවා නේද? කවුරුවක් එහෙම පේන්න තියෙනවා. ඒ කවුරුව තියෙන්නේ ගලෙන් නරලා ආපු නිකන් මල් පෙත්තක් වගේ හැඩයක නේද? මෙහෙම ලස්සනට තියෙනවා නේද? ඒ වගේම තියෙනවා 8ක්. ස්තූපේ වටේ වටේ පදමුණු කරා නම් දකින්න ඇති 8ක් තියෙනවා. නෙළුම් පෙති 8ක් උඩ පිහිටපු ස්තූපය නිසා මේ ස්තූපය අපි හඳුන්වනවා පద్මාකාර චෛත්‍යයක් කියලා. ඒ වගේම ඒ තියෙන එතකොට ආසනයක් කවුරුවක් නෙවෙයි තියෙන්නේ මොකද්ද? ආසනයක් භාගතුන් වහන්සේගේ පිළිම වහන්සේලා තැන්පත් කරන හදපු ආසන තමයි ඒ තියෙන්නේ. අදටත් ලංකාවේ එහෙම නේද? චෛත්‍ය හදනකොට සතර දිශාවට බුදු පිළිම හතරක් තැන්පත් කරනවා නේද? එතකොට මේ තියෙන්නේ අට දිශාවටම මොහොනලා භාගතුන් වහන්සේ අට දිශාවන් බලාගෙන වැඩ ඉන්න විදිහට තැන්පත් කරපු පිළිම තැන්පත් කරපු ස්ථාන තමයි මේ තියෙන්නේ. ආසනයක් ඒ තියෙන්නේ. ඒ වගේම කැටයන් එහෙම පේන්න තියෙනවා නේද? නෙළුම් මල් ලියවැල් සත්වරූප ජ්‍යාමිතික හැඩතල තව ගොඩාක් දේවල් කැටයන් තියෙනවා මෙතන. මේ කැටයන් ඔක්කොම නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. ඒ කියන්නේ අදින් වසර 1500කට කලින්. you